එක මිනිස්සේ ගල් තලාවක් මතට වෙලා කල්පනා කරනවා Tamanට මුදල් හොයාගන්න කොහොමද කියලා. මේ අවස්ථාවේදී මේ ස්ථානෙට දෙවි කෙනෙක් වඩිනවා. මේ වැඩම කරපු දෙවියෝ අහනවා ඇයි ඔබ මෙහෙම ඉන්නේ කියලා. අනේ දෙවියනි මට මුදල් නැහැ ඒ හින්දා මම මේ මෙතෙන්ට වෙලා කල්පනා කරනවා කියලා. එහෙනම් මම ඔබට මුදල් පොදියක් ලබා දෙන්නම් ජීවිත කාලෙටම ජීවත් වෙන්න කියලා රම්කාවන මුදල් පිළිච්ච සුපූ පොදියක් ලබා දෙනවා. මේක අරගෙන මේ මනුස්සයා බිරිඳත් එක්ක සතුටින් කාලය ගත කරනවා. අලුත් ජීවිතයක් හදලා කොහොම සතුටින් ජීවිතය ගත කරනකොට මේ බිරිඳට තව තවත් මේ සල්ලි පිළිබඳ ලෝකකමක් ඇති වෙනවා. ඇය තනියෙන් යනවා සැමියට හොරෙන් මේ ගල් තලාවට මුදල් ඉල්ලන්න. ඒ ගැන දෙවියන්ට කෝපය ඇති වෙලා දෙවියෝ කරන දේ මම තමුන්ලට ලබා දුන සියලුම මුදල් වරප්‍රසාද නැවත මම ගන්නවා මාතට කියලා ඇය ගෙදර යනකොට ඇයගේ ගෙදර නැවත පරණ තත්ත්වෙටම ගරා බැටිච්ච තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අපි කවදාවත් ලෝභකම් කරන්නේ නැතුව තෘෂ්ණාව නැතුව ජීවත් වුණොත් අපිට ලද දෙයින් සතුට වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලා මේ කතාවම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. එතකොට Tamanට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ.